රාජ්‍ය සේවකයන්ට හදපු මහලු නිවාසයක් තියෙනවා එහි අනුරාධපුරේ. ඒ මහලු නිවාසේ ඇවිල්ලා හිටපු විශ්‍රාමලත් රාජ්‍ය සේවකයෝ නාන්න යන්නේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම පිටිපස්සේ තියෙන ටැංකි දෙකක් තියෙනවා ඔය දෙක ළඟට. ටැංකි දෙක වෙනම තිබ්බට එක ළඟ තියෙන්නේ. නාන්න ගිහිල්ලා ලොක්කෙකුයි ලොක්කියෙකුයි යාළු වෙලා පැනලා ගියා. බලන්නකො ඉතින් රාගය කොපමණද මේ ලෞකික ලෝකේ ප්‍රමාණය අපිට කිව්ව හැකිද ඒ මිනිහා අතර දුවන නේ හිත බලපෑම් කරනවා ඊට පස්සේ හිතේ වසඟයට අහු වෙන මෙවුන්දලා දෙපට නැමිලා පඩංගු වගේ ඇකිලිලා හිටියත් හිතේ වසඟයට අහු වෙනවා මේ සමාජය ඇතුලේ ඉන්නවා පුතා තුරුණු විය බලාගෙන වැඩිගෙන එන ගැටවරයෝ තුරුණු වියැත්තෝ මැදියම් වියස සොයාගෙන යන තුරුණු වියයි මැදියම් වියයි අතර දෝලණය වෙන වයසේ මේ රාගික සිතුවිලි වඩා මතුවෙන්නට තරම් ඉඩකඩ තියෙන දරුවෝ ඉන්නවා ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතුව සමහර නාකියන්ට වඩා පුතා හීලයි. ඔව් සිල් ගන්න උපාසක උපාසිකාවන්ට බවුන් වඩන බණ භාවනාවල යෙදෙන උපාසක උපාසිකාවන්ට වැඩිය සමහර පූජකයන්ට ස්වාමින් වහන්සේලාට වැඩිය හීලෑ දැරිවියෝ සහ දරුවෝ මේ සමාජයේ ඉන්නවා මම දැකලා තියෙනවා. සිගරට් බොන්නේ අරක්කු බොන්නේ කුඩු නැහැ ගංජා නැහැ තූල් නැහැ මත්ද්‍රව්‍යයක් අත තියන්නේ සතෙක් මරන්නේ හොරකම් කරන්නේ පමණ ඉක්මවා ඉන්ද්‍රිය තෘප්තියෙහි ඇලෙන්නේ ඒ වගේම පින්නතුනි බොරුවෙන් ලෝකේ විනාශ කරන්නේ නැති තමන්ගේ පාඩුවේ අල්පේච්ඡතාවයෙන් ඉන්න දරුවන් දැරිවියන් මේ සමාජයේ හම්බ වෙනවා. ඔව් নানা ප්‍රකාරයේ වූ ආසේ හිත දුවනවා. ඒ දුවන හිත පින්නතුනි කොහෙද දුවන්නේ? මේ ඇහැට උවමනා ඒවා, කනට උවමනා ඒවා, නහයට උවමනා ඒවා, දිවට උවමනා ඒවා, මේ ශරීරයට උවමනා ඒවා හොය හොයා දුවා ඔබට කියනවා දැන් ඇති පළ අඩේ පළ අරවා කාපිය, අරුවා බලාපිය, අරුවා අහපිය, අරවා විඳපිය. ගේ ඇතුලේ අම්මට වඩා දෙයියෙක් අප්පට වඩා දෙයියෙක් අය කොහින්ද? කුඹුරු කොටන තන පාර තනන තන ගිනි අම්මව්වේ මාවරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ දෙවියෝ වැඩ ඉන්නේ බලං කඩ තුරා හැර දැසේ බලන් කඩ තුරා හැර දැසේ කන වෙලා තියෙන ඔය ඇස්සරලා බලන්නලු. ඔව් ඇස්සරලා බලන්නලු කවුද දෙවියා කියලා. රැකවරණය දෙන්නේ දෙවියා. පෝෂණය දෙන්නේ දෙවියා. බුද්ධිය ලබා දෙන්නේ දෙවියා. මේ සියල්ල ලබා දෙන උත්තමයා ගේ ඇතුලේ අම්මා ගේ ඇතුලේ තාත්තා ඒ වටිනාකමට කෝ ගුණ ඔබ මේ මව්කම දැකලා තියෙනවද? නෑ මේ උන්දලා කණ්ඩ දෙනවා 33 කෝටියක් ඉන්නවලු කියා කපුවාගේ අතේ බේස්ලට් පත්තෑයෝ වාගේ චේන් පෙකනියම් පල්ලෙහාට එල්ලෙනවා මුදු ඇඟිලි පහේම කපුවාගේ මේකගේ දෙයියා
පුතා බයි 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 පුතා අතට වෙරළු ඇහිඳගෙන ඉනට පලා නෙලාගෙන බරටම දර කඩාගෙන එයි අම්මා විගසකිනේ භාවනාවක් අම්මාගේ ඉගැන්වීම භාවනාවක් මොනවද කියන්නේ හීන් එක රැහැයියා වාගේ කෑ ගහනකොට එවුන්දාගේ මధుර මේ සොර කාණ්ඩය කොල්ලාව නිමනවා නිමපු ගමන් කොල්ලාට කියනවා පුතේ අම්මා ගියා දර කඩන්න එන ගමන් වෙරළු අහුලාගෙන එනවා අතට පලා නෙලාගෙන එනවා ඉනට දර තියාගෙන එනවා ඉසට මේ ඔක්කොම අරගෙන එන්නේ මය පුතාගේ අප්පච්චි අනන්ත හෙළන දහඩියට අම්මාගේ සහාය දෙන්න මය පුතාට ජීවිතේ දෙන්න ඒ හින්දා මේ දුක ඉවසපන් ලැබෙන අඩුපාඩු ඉවසපන් ඒවා දරාගනින් දරාගන්න පුරුදු වෙයන් මැද සිල්පදේ ඔබට නොතේරුණාට ගැඹුරු වැඩි මැද සිල්පදේ මේ ඉන්න කවුරුත් රැකලා නැහැ ඒ සිල්පදේ රැක්කේ නැති නිසා තමයි අනිත් ඒවා බිඳෙන්නේ මැද සිල්පදේ රැකගත්තොත් අනිත් ඒවා බිඳෙන්නේ නැහැ මැද සිල්පදේ රැක ගන්න බැරිකම නිසා අපේ තියෙන පෙරේතකම හින්දා අනිත් සිල්පද ටිකත් ඔබ නොදැනුවත්වම ඔබේ රාගය ඔබේ ද්වේෂය ඔබේ මෝහය නිසා බිඳිලා යනවා කාලා රස මුසු භෝජන කරපෙම් ගාලා සුවඳති සඳුනුත් මනරම් ලාලාබරන රිසිලෙස සැරසුම් පාලාගිය වැනි බවුරු කොලම් ඔබේ චරිතය ඔය තියෙන පාලාගිය වැනි බහු රූ කොලම් බහු කිව්වේ බොහෝ රූ කිව්වේ චරිත කොලං කිව්වේ රංගපානෝ දැන් මේ වෙලාවේ රංගපාන්නේ මොන චරිතෙද සදහබර ධර්ම ශ්‍රවණාබිලාසී උපාසකයාගේ සහ උපාසිකාවගේ චරිතය ඔය දැන් රංගපාන්නේ නේ ගත සම්වරයි වචනය සම්වරයි තුස්නීම් භාවයෙන් රූපය රඳවාගෙන සිටින සදහැති ධර්ම ශ්‍රවණාබිලාසී උපාසකයෙක් වගේ දැන් බැලූ බැල්මට පේන්න ඔබ රඟපානවා දැන් මේ බණ අහලා නැගිටලා යනකොට ඔබ සැබෑම උපාසකයා හැටියට යයිද ගෙදර උපාසකයා හැටියට ඉඳීද නෑනේ මේ මුලාවක්නේ පන්සල ඇතුලේ නෙමෙයි සිල් තියෙන්න ඕන ගෙදර එතනනේ ගහගන්නේ එතන නේද ගහගන්නේ පන්සල ඇතුලට ගෑනු ඇවිල්ලා හොර මිනිහෙක් ගෙන්න ගන්න පන්සල ඇතුලට පිරිමි ඇවිල්ලා හොර ගෑණියක් ගෙනා ගන්න පන්සල ඇතුලට ඇවිල්ලා මද්ද්‍රව්‍ය විකුණන්න මද්ද්‍රව්‍ය පානය කරන්න සත්තු මරන්න හොරකම් කරන්න බොරු කියා මේක වනසන්න
පන්සල ඇතුලේ එහෙම නැහනේ. ගේ ඇතුලේ එහෙම නැති වෙන්න ඕනේ. ගේ ඇතුලේ නේ තියෙන්නේ අරගලේ. යුද්ධේ. සමාජය ඇතුලේ තියෙන්නේ අරගලේ යුද්ධේ. වැඩබිමේ තියෙන්නේ අරගලේ යුද්ධේ. මාවතේ තියෙන්නේ අරගලේ යුද්ධේ. ඒක සංසිඳෙන්න ඕනේ. ඒක සංසිඳෙන්න සිල් ඕනේ. ඒ වුණාට ඔබ යන්නේ කන පිටනේ. ඔබ යන ගමන කන පිට. අපි කතාවට සුද්ධ සිංහල, කතාවට සුද්ධ බෞද්ධ, උත්පත්තියෙන්ම මිනිස්සු කියලා කිව්වාට මිනිස්සයා සතු ගුණ නැත්තම් මිනිහෙක් වෙන්න බෑ. මොනවාද ශිල්ප කියන්නේ? ඔයාලා ගාව ඇතිනේ. මේ වෙනකන් දක්වපුවා. සිද්ධාර්ථ කුමාරයා වගේ දැක්වුවද ශිල්ප? ගෙදර ශිල්ප දක්වනවා ඇති. නාන ප්‍රකාරයුවා. දැන් මේ ගොක්කොල කැටයම් කළ ගොක්කොල නිර්මාණකරුවෝ ගොක්කොල වලින් මේ ශිල්ප තමයි දක්වලා තියෙන්නේ. නිර්මාණශීලීව වැඩ කරන්න ඇති හැකියාව තමයි පුතා ශිල්ප දක්වනවා කියන්නේ. රටට, ජාතියට, ආගමට, දේශයට, මානවීය ලෝකයට ගැලපෙන්න සත් නිර්මාණයන්, සත් ක්‍රියාවන්හි යෙදීම තමයි ශිල්ප දැක්වීම. සැප කියලා කියන්නේ දුක උපදවන පියා. දුකෙහි තාත්තා තමයි සැප කියලා කියන්නේ. මල්ලි කසාද බඳින්න ඉස්සෙල්ලා හිතුණානේ කසාදේ සැපයි කියලා. නේ? මල්ලි විතරක් නෙමෙයි මේ ඉන්න ඔක්කොටම එහෙම තමයි. කසාද බඳින්න ඉස්සෙල්ලා හිතුණා මේ ලෝකයේ තියෙන උත්තරීතරම සැපය තමයි කසාදේ කියලා. ඔය කසාදෙට එන්න දත කාපු තරම්, වෙර වඩපු තරම් පුදුම තරන්නේ බැනුම් ඇහුවේ. පුදුම අමනාපකම් ඇති කරගෙන රණ්ඩු වෙලා එන කොටාගෙන සියදිවි නසා ගන්න ගිහිල්ලා අතේ සල්ලි දහස් ගණන් ලක්ෂ ගණන් වියදම් කරලා මාරාන්තික යුද්ධයක් කරලා ගත්තු දීගේ සැප කෝ සැප ඉස්සර නම් ඔළුවේ කැක්කුම Tamanට හැදුනාම ඒකට මොනවා හරි කරගත්තා හිටියා. දැන් ගෑනිට ඔළුවේ කැක්කුම හැදුනාමත් මිනිහට උණ. ගෑනිට ඔළුවේ කැක්කුම හැදිච්චා. එයා බලන්න ඕනේ, එයාට බෙහෙත් ගේන්න ඕනේ. ගෙදර දරුවන්ව බලා ගන්න ඕනේ, එවුන්ට කණ්ඩ බොණ්ඩ හොයන්න ඕනේ, අරුන්දට සාත්තු මේචල් කරන්න ඕනේ. එකක්ද? නෑ, බොහොම පැවරෙනවා. එහෙම නොකෙරුවොත් කූතාණ්ඩියාගේ රිලවට වෙච්ච දෙයමයි වෙන්නේ මිනිහට. ඔව්, කූතාණ්ඩියාගේ රිලවා වගේ තමයි ලංකාවේ පිරිමි ගොඩක් ඉන්නේ. අයියේ කූතාණ්ඩියට ඕන තාලෙට රිලව නටනවා මිසක් රිලවට ඕන තාලට නටන්න දෙනවද? නෑ. කූතාණ්ඩියා කිව්වොත් තමයි රිලව නටන්නේ. කූතාණ්ඩියට ඕන ගානට තමයි නටන්නෙත්. ඒ වගේම තමයි ලංකාවේ පිරිමි කූතාණ්ඩියට ඕන ගානටමයි නටන්නේ. ඊට එහා නටන්න බෑ. මම මේ කියන කතාවට අනුව හෘද සාක්ෂියෙන් අහලා බලන්නකෝ. සියලුම පිරිමි මෙතන ඉන්න. ඔබ වැඩිපුර සලකන්නේ අම්මටද බිරිඳටද? ඒකට උත්තරයක් නැහැ කියමුකෝ. සියලුම කාන්තාවෝ වෙනුවෙන් මං අහනවා අම්මද උතුම් බිරිඳද උතුම්? අම්මා උතුම් කියලා දැන් ඔබ අවංකවමද කියන්නේ? අවංකවමද අම්මා උතුම් කියලා කියන්නේ? එතකොට අරුගේ අම්මා නෙමේද? මිනිහාගේ අම්මා නෙමෙයිද? මේ මෙතන ඉන්න සියලුම කාන්තාවෝ මට කියන්න මිනිහාගේ අම්මටද ඔබේ මිනිහා වැඩිපුර සලකන්නේ උගේ අම්මටද?
උගේ අම්මටද උගේ ගෑණිටද ඌ වැඩිපුර සලකන්නේ කියලා අහන්න. ඔබ දෙන්න ඔය දැන් මූණිච්චාවට කිව්වට අම්මා උතුම් කියලා ඔබ දෙන්නේ අර මිනිහගේ අම්මට සලකන්නේ. එහෙම හිටියොත් මෙතන ගෑණියක් පුතා දුර්ලභයි. දුර්ලභ ගෑණියක් එහෙනම්. ඒ තරම් දුෂ්ටයි. ඒ තරම් දුෂ්ටයි. හැබැයි ඇටමාලේ පෙකණියනුත් පල්ලෙහා. ට්‍රසල් එල්ලලා උතුරු සලුවේ සලුව මෙහෙම දාපුවාම වැලමිටනුත් පල්ලෙහාට ට්‍රසල්. මගුලේ යනවා වාගේ මනමාලි මගුලේ යනවා වාගේ තමයි මෙවුන්දා සිල් ගන්න යන්නේ ට්‍රසල් එල්ලලා. ඒකෙත් අහංකාරකම බලන්න. ඒකෙත් අහංකාරකම. සිල් ගන්න අහවල් ඇඳුම ඕන කියලා එකක් තියෙනවද? ඈ? නෑ හෙළුවෙන්වත් කමන්නේ නෑනේ සිල් තියනවා නම්. හෙළුවෙන් වුණාම මොකද සිල් තියනවා නම්? කෝට් එක දාගෙන සලුව ඇඳගෙන සිවුර පොරවාගෙන කුපාඩි කොමේ ගියපුවාම ඒකෙන් වැඩක් තියනවද? ඒකෙන් වැඩක් නැහැ. නිකන් ලෝකෙට හැබෑවෙන්න දාගෙන සිවුර. ලෝකෙට හැබෑවෙන්න දාලා සලුව. ලෝකෙට හැබෑවෙන්න ඇඳලා නිල ඇඳුම. ලෝකෙට හැබෑවෙන්න ඇඳලා පුතා විලි වසා නානා තාලේ ගෞරවනීය ඇඳුම් පැළඳු ආයිත්තම් වෙලා. හැබැයි පුතා දවල් මිගෙල් රෑ ඩැනියල්. දවල් මිගෙල් රෑ ඩැනියල් රංගපානවා. ඇහැට පේන්න එකක් සමාජයේ ඉදිරියේ එකක් තව තැනකදී තව එකක්. ඔබ කොහෙද යන්නේ? මම්මුලා වෙච්ච ගමන. ඒ ගමන නවත්තලා සිහිය පිහිටුවාගෙන නිවැරදි ගමනක් යන්න. චත්තාරෝ මේ ව්‍යග්ගපජ්ජ ධම්මා කුලපුත්තස්ස දිට්ඨ ධම්ම හිතාය දිට්ඨ ධම්ම සුඛාය සම්වත්තති. හිත පිනිස සුව පිනිස සැප පිනිස බුදුහාමුදුරුවෝ දේශනා කළා ව්‍යග්ගපජ්ජ පුත්‍රයා ඇතුළු කුර පරම්පරාවට මේ කාරණා. ගතෝත්පල වෙලා තියෙන්නේ. කට ඇරියාම කුණු අරුප වපුරන වංශ භාගය හැදිලා ඉන්න ලොක්කා. පොඩ්ඩක් වරදින්න බෑ අංශ භාගය හැදිලා ඉන්නේ. නමුත් ගෙදර කෙවුන්ට බයිනවා අර ලෙඩ ඇඳේ ඉඳගෙන. කට ඔත්පල නේ. කටත් ඔත්පල වෙලා ගතත් ඔත්පල වෙලා තිබ්බාට හිත ඔත්පල නෑනේ. හිත දුවනවා පුතා. හිත දුවනවා හිත හීලන හරිම මුරණ්ඩුයි තන තන ඇවිදිනවා හිතුණු තන නවතිනවා හිත හීලන. ඔය කවුද කියලා තියෙන්නේ? ඈ කවුද කියලා තියෙන්නේ? බුදුහාමුදුරුවෝ සඳරස් සංසදයේ අය කිව්වා නම් මට දෙකේ පොල්ලකුත් අරන් එන්න කියලා අඩි 2මාරක විතර මං ගේනවා. අයියේ මෙවුන්දලගේ දනිස් ඇට කඩන්න මෙච්චර කාලයක් ආපු ගමනේ බුදුහාමුදුරුවෝ නෙමෙයිද කියලා තියෙන්නේ දුර ගමන් යන තනිව හැසිරෙන කුළු හරකෙක් වාගේ මේ තැන ඇවිදින ඒ තැන නතර වෙන මෙල්ල කරන්න බැරි එකම වස්තුව හිත කියලා. දූරංගමං ඒක ජනං අසරීරං ගුහාසයන් යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධන. ඒකමනේ අර තියෙන්නේ හිත හීලෑන හරිම මුරණ්ඩුයි තන තන ඇවිදිනවා හිතුණු තන නවතිනවා හිත හීලෑන. ඔක් කියලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ. දැන් ඒ බුදුබණ අපි පිළිපදිනවද? හීලා හිත හදනවද? නෑ. අපි ලෝකෙට පෙන්වන්න පුළුවන් මායාවන් දෙක හීලා කරලා පෙන්නනවා. ගතයි වචනය. හිත පිස්සවා.
හිත පිස්සා වාගේ දුවනවා. මේ මෙතන ඉඳගෙන හිටියත් ඔබේ හිත බලන්නකො කොහෙද තියෙන්නේ කියලා. අහට්ට දුවනවා මෙහාට දුවනවා නාන අප්‍රකාරයුවා. ජනහඬ රැවුදෙන නාලිකාව YouTube වාහිනී මේ මෑතකදී